හෙලෝ යාළුවනේ. ඉතින් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ SL mini vlogs එක. ඉතින් අද මම කරන්න යන්නේ පට්ටමාත ගේමින් චැලෙන්ජ් එකක්. ඉතින් මේ ගේම් එකේ නම තමයි රොප් හීරෝ. ඔයාලට පේනවා ඇතිනේ මේ රොප් වෙන්නේ උඩින්. දැක්කද මෙයාගේ ශක්තිය. ඉතින් අද මම කරන්නේ මෙන්න මේ රොප් එක චැලෙන්ජ් එකක්. හරි එහෙනම් අපි යමු ගේම් එකට. ඔයාලට පේනවා ඇති ගේම් එකට ගියාට පස්සේ එහෙම එනවා ලස්සන තුවක්කුවක් එක්ක. ඉතින් මේ ගේම් එකේ විස්තර ඔක්කොම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා. ගිහිල්ලා බලන්න. ඉතින් මං කිව්වනේ කරන්න තියෙන චැලෙන්ජ් එකක් කියලා. ඉතින් චැලෙන්ජ් එක තමයි දැන් මං කියන්න හදන්නේ. මේකේ තියෙනවා යුද හමුදා කඳවුරක්. මේ තියෙන යුද හමුදා කඳවුර. ඉතින් මෙන්න මේ කඳවුරට ගිහිල්ලා මේකේ තියෙන හෙලිකොප්ටරය අපිට හොරකම් කරන්න තමයි තියෙන්නේ. මේ හෙලිකොප්ටරේ හොරකම් කරන්න නැතුව සල්ලි දීලත් අපිට ගන්න පුළුවන්. ඒකට මැණික් ඕනි 500ක්. ඉතින් මං ගාව මැණික් 500යි නෙමෙයි මැණික් 5යි තියෙන්නේ. ඉතින් මං හොරකම් කරන්න තමයි හදන්නේ. හරි. ඉතින් අපි යමු හොරකම් කරන්න. ඉතින් ඒක තමයි චැලෙන්ජ් එක. ඉතින් ඒ වුණාට අපිට තියෙනවා ටාස්ක් 3ක් තියෙනවා කරන්න. ඉතින් පළවෙනි ටාස්ක් එක තමයි අපිට වාහනයක් හොයාගන්න ඕනේ. මේ ගේම් එකේ වාහනයක් හොයාගන්න ඕනේ අපිට ඒ තැනට යන්න. පේනෝනේ ලස්සන නැටුමකුත් නටනවා. හරි ඉතින් අපි පළවෙනි ටාස්ක් එක පටන් ගමු. අපේ වාහනයක් හොයන්න. ඔයාලට පේනවද යාළුවනේ අර ඈත තියෙන්නේ ලොකු මොකක්ද කියන්නේ රවුමක්. අන්න ඒ රවුම තමයි අපේ සෙල්ලම් පිට්ටනිය. මම අතන තියෙන වාහනයක්. ඉතින් මම මේ රොප් හීරෝගේ වැඩ පෙන්නන්නම්. මෙයාට පුළුවන් මෙහෙම ඈත ඉඳලා දලක් විදින්න ස්පයිඩර්මෑන්ට වගේ. හරිද? ගැම්ම දැක්කද? හරි යාළුවනේ අපි පැන්නා. ඔයාලට පේනවද යාළුවනේ අර අතන කහ පාට වාහනයක් තියෙනවා. ඒක තමයි මම මේ ගේම් එකේ ආසම වාහනේ. අපි දුවගෙන යන් එතෙන්ට. හරි යාළුවනේ අපි වාහනයක් නම් ගත්තා. ඒ කියන්නේ අපේ පළවෙනි ටාස්ක් එක අපි කම්ප්ලීට් කරා. ඒ කියන්නේ අපි පළවෙනි ටාස්ක් එක මේ හරි. ඉතින් අපි ඒක දින්නා. ඉතින් අපේ දෙවෙනි ටාස්ක් එක තමයි අපිට යුද හමුදා තියෙන තැනට යන්න ඕනේ. ඉතින් අපි ඒ තැනට තමයි දැන් යන්න හදන්නේ. ඉස්සෙල්ලාම කියන්නේ මේ විද්‍යාඥයා කවුද කියලා. මෙයා තමයි අපිට ඒක තෑගි දෙන්නේ. ඉතින් මේ එයා දෙන තෑගි තමයි ඔයාලට මේ මෙතන පේන්න තියෙන්නේ. ඉතින් මැණික් 30ක් ඒ වගේ ඔයා මෙයාට දෙනවා. ඉතින් රොප් හීරෝ 2 එකේ විතරයි මෙහෙම හම්බෙන්නේ. අනිත් ඒ වගේ මෙහෙම දෙන්නේ නැහැ. ඉතින් මම ඩේටා ඔෆ් කරලා තියෙනවාට පේනවා ඇති. ඉතින් ඩේටා ඔෆ් කරත් මේක ගහන්න පුළුවන්. හරි අපි ක්ලෝස් කරගෙන දැන් යන්. හරි යාළුවනේ දැන් අපි යන්න හදන්නේ යුද හමුදා කඳවුර තියෙන තැනට. හරි එහෙනම් අපි යන්. ඉතින් යාළුවනේ මම යුද හමුදා කඳවුර තියෙන තැනට පොඩ්ඩක් මැප් එකකින් ගිහලා බැලුවා. ගොඩක් දුරයි. ඉතින් මම මේ ටච් කරාට පස්සේ මෙහෙම අපිට නිල් පාට පාර මං ඉන්නේ මෙතන. හරි අපි යන්නේ මේ නිල් පාට පාර දිගේ. ඔයාලට පේන ඇති යාළුවනේ මම තමයි හොඳට මෙලවන්නේ. නැගින්න පාර වැරදි. අයියෝ කොහේ යනවද මන්ද මං. හරි යාළුවනේ අපි තාම යනවා. ඔයාලට පේන ඇති ටිකක් දුරයි මේ කඳුර තියෙන තැන. ඒවට මේ කොළ පාටට පේනවනේ මෙන්න මෙතන. ඒක තමයි අපි යන්න ඕනේ මීටර ගාන පෙන්වන්නේ. අපිට තව චුට්ට දුරයි තියෙන්නේ. වාහනේ පෙරළුණත් එක්ක. ඔන්න යාළුවනේ අපි තැනට ආවා. ඉතින් ඔයාලට පේන ඇති මෙන්න මේ පැත්තේ තමයි කඳුර තියෙන්නේ. හරි යාළුවනේ ඔයාලා දැක්කද මේ වාහනේ දුමක් දානවා. ඉතින් ඒ තමයි වාහනේ පුපුරන්න ළඟයි. ඒ කියන්නේ තව දෙතුන් පාරක් යපුණොත් වාහනේ පුපුරනවා. ඉතින් ගේම් එක සුපිරි යාළුවනේ. ඉතින් මේ දුම එන්න සුදු පාට වෙනවා කියන්නේ මේක පුපුරන්න තියෙන ඉඩ වැඩි. එහෙනම් යාළුවනේ අපි මැරෙන්න කලින් යන්න ඕනේ. මේක පුපුරුවොත් එහෙම අපි මැරෙනවා. ඊට අපි පයින් එකක් ගහලා දාමු. බයි. යා ගියා යාළුවනේ. කොහොමද වාට? අනේ. හයි උඩින් යන්න කැමතිද?
ඔන්න උඩින් යන්. හරියටම හරි. උඩින් ගියා. ඔය ඉන්නේ කැම්මට. ඉතින් ඔයාලට පේන ඇති මැප් එකේ දැන් අපි ළඟ ඉන්නේ. අපි මෙතන පාරේ ඉන්නේ. එතෙන්ට යන්න ඕනේ. හරි යාළුවනේ අපේ දෙවෙනි ටාස්ක් එකත් හරි. ඒ කියන්නේ උදාහමුදා කඳුර තින් තැනට අපි ගියා. මේක පුපුරන්න ළඟයි. ඉතින් අපිට තව ටාස්ක් එකක් තියෙනවා. ඒ කියන්නේ අන්තිම ටාස්ක් එක අපිට කෑම හොයන්න ඕනේ. බඩගිනි කන්න ඕනේ මොනවා හරි. ඉතින් අපි කන්න දෙයක් හොයාගෙන යන්. අපි කන්න දෙයක් හොයාගෙන යන්න තමයි හදන්නේ දැන්. ඉතින් යාළුවනේ මම බැලුව කන්න දෙයක් තියෙන කඩයක්වත් ළඟ තියෙනවද කියලා. නෑ යාළුවනේ. කිසිම කඩයක් හම්බුන්නේ නෑ මට. යාළුවනේ මට එක කඩයක් හම්බුණා. වැදුනා පාර රිදුනා. ඔළුව තමයි වැදුනේ. මෙන්න තියෙනවා කඩයක්. අපි ගමු හොට් ඩොග් එකක්. මුදල්ලි මට හොට් ඩොග් එකක් ඕනේ පළක්කුයි. අම්බෝ මස්සින්ද කටු පෙන්නෙත් නෑනේ පරක්කුයි ඔළුවත් කනවා. හරි දැන් හරි. හොට් ඩොග් එකක් දෙන්න. කීයද? 100යි. හරි. රහත් දන්නේ. ඒක රහයි. රහයි ඒ මොකක්ද ඒ උනේ? හරි එන යනවා යාළුවනේ මගේ චැලෙන්ජ් එක. ඉතින් මම ටාස්ක් තුනම හරි. ඒ කියන්නේ අපි වාහනයක් හෙව්වා. කැම්ප් එක ගාවට ආවා. කෑම කඩයක් අරගෙන ඒකනුත් ගෙවා. හරි යාළුවනේ ඉතින් යමු අපි අපේ ෆයිනල් චැලෙන්ජ් එකට. මෙන්න මේ කුඩට කඹේ තියමු. හරි යාළුවනේ දැන් අපි ඉන්නේ යුද හමුදා කඳවුරේ. ඔයාලට පේන ඇති ස්ක්‍රීන් එක වෙනස් විදිය. හරි යාළුවනේ ඊළඟ කන්න තමයි අපි හදන්නේ. දැන් අපි ඉන්නේ යුද හමුදා කඳවුරේ. දැන් වට කරනවා හමුදාව හැමතැනින්ම. හෙලිකොප්ටර් එක කොහෙද තියෙන්නේ? ඔයාලට පේන්නේ නැති මෙතන තියෙන යුද හමුදා මොකක්ද ඒකට කියන්නේ? යුද ටැංකිය. පේන ඇති යාළුවනේ වෙඩි තියෙන පාරස්සාර. රිදෙනවා ඉන්න බෑ. යාළුවනේ මම මේ හෙලිකොප්ටරේ හොයාගන්න බැරුව දඟලනවා. මේක සුපිරි චැලෙන්ජ් එකක්. මැරෙන්නත් පුළුවන් යාළුවනේ මං කියන්නේ ප්‍රොබ්. හරි යාළුවනේ අන්න තියෙනවා හෙලිකොප්ටර් අපි යන් එතෙන්ට. පේන යාළුවනේ වෙඩි වදිනවා සුපිරියට. හෙලිකොප්ටරේ ගත්ත කියන්නේ යාළුවනේ ආය නතින් ඉතින්. හරියට හරි. හෙලිකොප්ටරේ තට්ටෙත් ඇදුනා. කමක් නෑ අපි යන්. හෙලිකොප්ටරේ උඩ ගියා. නගිමු. හරියටම හරි යාළුවනේ මම චැලෙන්ජ් එක කරා යාළුවනේ. ඉතින් මෙතන මිසයිල තියෙනවා අර සුපිරියට. අපි එහෙනම් මිසයිලකුත් දාලා යන්. මල්ලි ඔන්න ඔක තියාගන්න. අපි ගියා බයි. හරි යාළුවනේ අපි චැලෙන්ජ් එක කම්ප්ලීට් කරා. අපි දැන් හෙලිකොප්ටරේ ඉන්නේ. පේනවනේ. අය මේ රොප්ට ඕනි වාහනයක් එලවන්න පුළුවන්. ඉතින් මේ චැලෙන්ජ් එක නම් ඉවරයි. මං හෙලිකොප්ටරේ කොහොම හරි ගත්තා. ඊට මම තව චූටි දෙයක් කරනවා. අපි යන් අන්න අර වෙනම කැඩිච්ච දූපතට. මේ මෙතන තියෙන්නේ අන්න ඒකට. යාළුවනේ මට මෙහෙම දෙයක් හිතුණා. මම මේ හෙලිකොප්ටරේ උඩ ඉඳලා පනින්නද? මම මේ හෙලිකොප්ටරේ උඩ ඉඳලා පනින්නද යාළුවනේ මේ දූපතට? හරි යාළුවනේ මම මේක උඩ ඉඳලා පනින්නයි හදන්නේ. හරි ඔන්න 3 2 1 go. බලමු හෙලිකොප්ටරේට මටයි මොකද වෙන්නේ කියලා. හෙලිකොප්ටරේ උඩ මම මුහුදට වැටෙන්න වගේ හදන්නේ යාළුවනේ. කෙලින්ම යාළුවනේ මුහුදට තමයි වැටුනේ. කමක් නෑ යාළුවනේ අපිට පින යන්න පුළුවන්. බලමු හෙලිකොප්ටරේට මොකද වෙලා තියෙන්නේ කියලා. හෙලිකොප්ටරේ පේන්නේ නෑ. පොල් ගහකට කඹේ තියලා නගිමු. පොල් ගහෙත් ඇදුනා. යාළුවනේ ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද අපේ චැලෙන්ජ් එකේ සහ වීඩියෝ එකේ වැඩ ඉවරුනේ. මේ පිස්සු විද්‍යාඥයා ආය ආවා. හරි යාළුවනේ ඉතින් මේ චැලෙන්ජ් එක හොඳයි කියලා මම හිතනවා. ඉතින් මේ වගේ පළවෙනි දිග වීඩියෝ එක මම ඊට කලින් දාලා තිබ්බ ඔක්කොම ෂෝට් වීඩියෝ දැම්මේ.
ඉතින් තව මේ වගේ වීඩියෝ ඕනනම් කමෙන්ට් එකක් දාන්න. පළවෙනි කමෙන්ට් එකේ පළවෙනි කමෙන්ට් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා මේ ගේම් එකේ විස්තර. ඉතින් හරනේ මේ මම කරන වැඩේ කියන්නේ මගේ වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඊළඟට ඕනි මේ වීඩියෝ එකෙන් දාන්න ඕනි චැලෙන්ජ් එකක් දාන්න. ඔයාට තව යාළුවනේ ගේම් ඕන නම් ඒ කියන්නේ මොකක් හරි ගේම් එකක් ගහන්න වීඩියෝ එකක් ඕන නම් ඒකත් කියන්න. හැබැයි ෆ්‍රී ෆයර් මයින්ක්‍රාෆ්ට් කියන දෙක නැතුව. මොකද මම මේ දෙකට කැමති නෑ. ඔයාලා කැමතිම ගේම් එකක් කමෙන්ට් කරන්න ගන්න අමතක කරන්න එපා. එහෙනම් අදටම